ආයිබුවන් සුබ දවසක් වේවා ඍෂිවදන YouTube නාලිකාවට එක් රැසී සිටින ලෝකවාසී ලංකාවාසී සියලුම ජනතාවට සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමෙන් උදාවන්නා වූ සිංහල අලුත් අවුරුද්ද රටට ඔබට කොහොමද කියලා විමසා බැලීමටයි මම මේ වීඩියෝව ඔබ වෙත ගෙනෙන්නේ. එතකොට මේ ලග්න 12ට සහ රටට ඇතිවන්නා වූ සුබ අසුබතාවයන් පිළිබඳව පලාපලයක් මෙම වීඩියෝ හරහා ඔබට අසා දැනගන්නට ලැබෙනවා. ඒ අනුව ඔබගේ ඉදිරි වසර සැලසුම් කරගෙන යහපත් ආකාරයට ගෙවා දැමීමට උත්සාහවන්ත වීම ඔබට අයිති කාරණයක්. ඉතින් ජ්‍යොතිෂ වේදීන් වශයෙන් අපි ග්‍රහ සිත්තම් විමසා බලා ඔබට ලග්න පලාපල විස්තරයක් මේ ආකාරයට ගෙනෙනවා. පළමුව මම කියන්න කැමති මෙම සූර්ය උදාව ඇතිවන මොහොතේ උදාවන්නේ කුම්භ ලග්නයයි. එතකොට මේ කුම්භ ලග්නයත් සමග පිහිටි ග්‍රහ සිත්තම අපි තත්කාලයේ ලෙස හඳුන්වනවා. එතකොට මේ තත්කාල කේන්ද්‍රයෙන් අපිට බොහෝ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාලා හොඳටම අහලා තියෙනවා නිමිත්තක් බලන්න ගියාම අපි තත්කාල කේන්ද්‍රයකට අනුව තමයි එම නිමිත්තට අදාළ සුභ අසුභ ඵල ඉදිරිපත් කරන්නේ. ඒ අනුව හැකියාව තිබෙනවා ජ්‍යොතිෂයේ යම් කිසි වේලාවකට උදාවන තත්කාලය අනුව ඉදිරිය ගැන යමක් පැවසීමට. එතකොට ඒ අනුව සකස් කරගත්තා වූ තත්කාල කේන්ද්‍රය අනුව අපිට කියන්න පුළුවන් මෙම වසර අපිට යහපත් වසරක් වෙනවා. රටේ විවිධ ක්ෂේත්‍රවල දියුණුවක් පෙන්වුම් කරනවා. නමුත් තනින් තන විරෝධතාවයන් ඇතිවීමේ හැකියාවකුත් තිබෙනවා. විශේෂයෙන් පාසල් ආශ්‍රිතව සහ රෝහල් ආශ්‍රිතව වැඩි වශයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීමට හැකියාව තිබෙනවා. ඉතින් අපේ රටේ බලධාරීන් ඒවා ගැන වැඩි සැලකිල්ලක් යොමු කරලා ජනතාවට සුබවාදී ලෙස එය ඊටාම යහපත් සකස් කර ගැනීම සහ ජනතාවට උපරිම වශයෙන් සේවය ලබා දීමට උත්සාහ කළහොත් හොඳ ගමනක් හොඳ පැවැත්මක් මේ රජයට තිබෙනවා. මීට අමතරව ජනතාව වශයෙන් අපි බුද්ධිමත් විය යුතුයි. මොකද මිනිසුන් අතර විවිධ ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වෙලා වෛරී තත්ත්වයන් ඇති වෙලා මිනිසුන් අතර ප්‍රශ්න ඇති වී විවිධ පැතිවලට බෙදී මිනිසුන් ගහමරා ගන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි බුද්ධිමත්ව සෑම දෙයක් දෙසම විමසිල්ලෙන් බලා කටයුතු කිරීම යහපත් වෙනවා. සමස්තයක් ලෙස ගත් කල පෙර වසරට වඩා මේ වසර අපිට සුබදායක ලෙස ගෙවීමට හැකියාව තිබෙනවා. ස්වභාවික විපත් වශයෙන් අපිට ගම් වතුර තර්ජන සුලි කුණාටු වගේ දේවල් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. නමුත් ඒවා සාර්ථකව ඒවට මුහුණ දීමේ හැකියාවකුත් අපේ රටේ මිනිස්සුන්ට තිබෙනවා. ඉතින් සමස්තයක් ලෙස අපි හැමෝම එකතු වෙලා අපේ රටේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න උත්සාහ ගත යුතුයි. ඉතින් ඒ විදිහට මම යෝජනා කරමින් ඔබගේ ඉදිරි වර්ෂය පිළිබඳව ඔබගේ ලග්න 12ට බලපාන අන්දම පිළිබඳව කතා කිරීමට දැන් මේ අවස්ථාව කරගන්නවා. රාශි චක්‍රයේ පළවෙනි රාශිය වූ මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ගේ ග්‍රහ ගෝචරය අවුරුදු උදාව දිනට සලකා බැලීමේදී පෙනෙන්නට තිබෙන කරුණක් තමයි මේෂ ලග්න හිමියන්ට මෙම වසර ඊටම සුබදායක වසරක් වෙනවා. මේෂ ලග්න හිමියන්ගේ තේජස වර්ධනය වෙන කාලයක් බවට පත් වෙනවා. එතකොට ඔබට මේ වසර ඊටම සුබවාදී ලෙස ගෙවීමට හැකියාව ලැබෙනවා. ඔබ ගැන වැඩියෙන් කතා කරන කාලයක් බවට පත් වෙනවා. ඔබගේ අහංකාර ගතියත් පොඩ්ඩක් වර්ධනය වෙන කාලයක්. ඒක නිසා පුළුවන් තරම් නිහතමානීව වැඩ කටයුතු කරන්නට පුරුදු විය යුතුයි. ගෘහ ජීවිතයේ දෙස බැලීමේදී යහපත්
බොහෝ දේවල් මෙම ගෘහ ජීවිතය තුළ ඔබට ලබා ගන්නට පුළුවන්. අඹුසැමියන් අතර විශේෂ සුහදතාවයන් ඇතිවන කාලයක්. ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් සිටින මේෂ ලග්න හිමියන්ට එම කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. බොහෝ සුබ මංගල යෝජනා ඔබට ලැබෙනවා. ඒවාට අනුව ඔබට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගැනීමට මෙම වසර තුල හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා පවත්වන මේෂ ලග්න හිමියන්ට දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබ ඔබගේ එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක්ද මෙම කාලය තුල උදා වීමට බොහෝ ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන උනන්දු වන්න. රැකියාව හා සම්බන්ධයෙන් කතා කළොත් රැකියාවේ අර්බුද හටගත්තත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබුණත් සමස්තයක් ලෙස සාමාන්‍ය පරිදි රැකියාව කරගෙන යාමට ඔබට හැකියාව තිබෙනවා. සමහර අවස්ථාවල නීතිමය ගැටලු මතුවීමට ඉඩ තිබෙන නිසා ඔබ ලිපි ලේඛන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඊටම කල්පනාකාරී වීම යහපත් වෙනවා. වෙළඳ ව්‍යාපාර කරන මේෂ ලග්න හිමියන්ට සුබදායක වසරක්. ඔබගේ වෙළඳ ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකියාව තිබෙනවා. මීට අමතරව ඔබගේ සෞඛ්‍ය තත්ත්වයත් හොඳට තිබුණත් විටින් විට ස්නායු රෝග, උෂ්ණ රෝග ඇතිවීමේ ප්‍රශ්න තිබෙනවා. විසාස්ත්‍රිතව රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙන නිසා පොඩ්ඩක් සමාජයේ ශරීරය ගැන වෙනදාට වඩා සැලකිල්ලෙන් කටයුතු කිරීම යහපත් වෙනවා. එතකොට සමස්තයක් ලෙස මෙම වසර ඔබට සුබ ප්‍රතිඵල වැඩියෙන් ලැබෙන වසරක්. මැයි මාසයේ 18න් පසු ටිකක් ප්‍රවසන් විය යුතුයි. මොකද රාහු සහ ගුරුගේ මාරුවක් මෙම වසරේ තිබෙන නිසා ඉන්පසු ඔබට සෞඛ්‍ය වශයෙන් යම් බලපෑමක් එල්ලවීමට තිබෙන නිසාත් පරිස්සම් වී වැදගත් වෙනවා. විශේෂයෙන් බෝවන රෝග සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම පහසුවක් වෙනවා. ඔබට පුළුවන් ඔබගේ මෙම අපලදායක තත්ත්වයන් යම් දුරකට අඩු කර ගැනීමට මම මේ කියන ශාන්ති කර්ම සිදු කර බලන්න. බෝධි පූජා පවත්වන්න, විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට බාරහාර වෙන්න, ලේල් දන් දීමේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න. ඒවා ඔබට යහපත් වශයෙන් පෙනෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ සුබ කටයුතු ආරම්භ කරන්නේ නම් 8 සහ 4 දිනවල සුබ කටයුතු ආරම්භ කරන්න. මීට අමතරව තද නිල් රතු වැනි වර්ණ භාවිතයට යොදා ගන්න. සුබ දවස හැටියට සෙනසුරාදා සහ අඟහරුවාදා සුදුසු බව පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව ඔබගේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා. රාශි වලල්ලේ දෙවන රාශිය වූ වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ගේ ග්‍රහ සිත්තම සලකා බැලීමේදී මෙම වසර ඔබට ආදායම් ලැබෙන වසරක් බවට පත් වී තිබෙනවා. ඔබට මෙම වසරේ බොහෝ ආදායම් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම නොයෙක් පැති වලින් ඔබට ධනෙ ගලා ඒමේ ප්‍රවණතාවයකුත් තිබෙනවා. විදේශ ආධාර වලින් එහෙම නැත්නම් විදේශ විනිමයන් ඔබට ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඔබ ව්‍යාපාරාංශයේ කර්මාන්තවල නියුතු කෙනෙක් නම් මෙම වසර ඔබට ඊටාම යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට හැකියාව තිබෙනවා. ගෘහ ජීවිතයත් ඊටාම වාසනාවන්ත බවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් ඔබගේ සහෝදරයන් ඥාතීන්ගේ ආදරය කරුණාව ඔබට ලැබෙන කාලයක්. ඔවුන්ගෙන් ඔබට ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබට විශේෂ උත්සව අවස්ථාවලට ආරාධනා කරන කාලයක් බවට පත් වෙනවා. ඔබගේ නම ජනප්‍රිය වන කාලයක්. ඔබ දේශපාලනයට යොමු වන්නට අදහස් කරන්නේ නම් මෙන්න මේ වසර ඊටාම සුබයි. ඒ වගේම ඔබ නව නිර්මාණ එළිදැක්වීමට අදහස් කරන්නේ නම් කලා කටයුතු වලටත් මේ කාලය ඊටාම සුබයි. වෘෂභ ලග්න හිමියන්ට කුමන දේ කරත් මේ කාලය තුල ඊටාම සුබ අයුරින් ඒවා ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වයත් ඊටාම හොඳ බවක් පෙන්වුම් කරනවා.
නමුත් බෝවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින නිසා ඔබ සමාජයේ ගැවසීමේදී ආරක්ෂිත පියවර අනුගමනය කිරීම යහපත් වෙනවා. විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින වෘෂභ ලග්න හිමියන්ට ඊටාම සුබදායක කාලයක්. ඔබට නව මංගල යෝජනා උදා වෙනවා. ඒ වගේම ඔබ ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන වෘෂභ ලග්න හිමියෙක් නම් ඔබගේ ප්‍රේම සම්බන්ධතා ස්ථිර කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක්. එබැවින් ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න. මීට අමතරව ඔබට ඔබගේ අලුත් වැඩ කටයුතු අලුතින් ආරම්භ කරන්නට සිත් යොමු වන කාලයක්. ඔබ කුමක් සිතුවත් ඒවායේ ආකාරයෙන් ඉෂ්ට කර ගැනීමට මේ කාලය තුල හැකි වෙනවා. විශේෂයෙන් නව ආයෝජනයේ සඳහා මුදල් යෙදවීම මේ කාලේ තාම සුබයි. හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමටත් ඉතාම සුබයි. විදේශගත වීමට උත්සාහ කරන කෙනෙක් නම් ඔබට ඒ හැකියාව නිතින්ම ලැබෙනවා. ඔබ ඒ සඳහා උනන්දු වන්න. විදේශ අධ්‍යාපනයට උත්සාහ කරන කෙනෙක් නම් ඒ සඳහා විශේෂ වරප්‍රසාද ඔබට ලැබෙන කාලයක් බවට පත් වෙනවා. මීට අමතරව ඔබ විදේශයේ සංචාර යොදාගෙන තිබෙනවා නම් විදේශ සංචාර සංවිධානය කරනවා නම් ඒවායින් ඉතා යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. ඔබට මේ වසරේ විශේෂ අපවල උපද්‍රව ඇතිවන්නේ නැහැ. නමුත් ඔබට හැකියාවරින් අසරණ අයට පිහිටවන්න, ආහාර පාන දන් දෙන්න, පන්සිල් රකිමින් ජීවිතය ගෙවන්න ඒ ඔබට යහපතක් වේවි. ඔබ සුබ වැඩක් ආරම්භ කරන්නේ නම් අංක 3 සහ අංක 6 දිනවල ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ ඔබට යහපතක් වේවි. වර්ණ වශයෙන් ඔබට පුළුවන් විසිතුරු වර්ණ, කහ වර්ණ යොදා ගන්න. සුබ දවස හැටියට ඔබට මා හඳුන්වා දෙන්නේ බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල ඔබගේ සුබ කටයුතු ආරම්භ කරන්න. ඒ වයින් ඔබට ඉහළ ඵල නෙලා ගැනීමට හැකියාව පවතිනවා. රාශි වලල්ලේ තුන්වන රාශිය වූ මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන්ගේ ග්‍රහ සිත්තම සලකා බැලීමේදී අවුරුද්ද උදාවේ සිදුවන තත්කාල කේන්ද්‍රයට අනුව ඔබට යම් අසුබතාවයක් පෙන්눔 කරනවා. නමුත් ඔබ බුද්ධිමත්ව මෙම වසර ගත කළ යුතුයි. මැයි මාසයේ 18න් පස්සේ මෙම තත්ත්වය ඔබට නැතුව යනවා. ඔබට යහපත් අයුරින් ඉදිරි වසරේ අවසාන භාගය ගත කිරීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ඔබගේ නමට හානි ගෙන දෙන සිදුවීම් ඇතිවීමට නියමිතයි. එබැවින් ඔබගේ වැඩ කටයුතු කිරීමේදී වෙනදාට වඩා සැලකිල්ලෙන් සිදු කිරීම යහපත් වෙනවා. ඔබ කරන සෑම වැඩ කටයුත්තක් පිළිබඳව දුරදිග බලා කටයුතු කිරීම යහපත් වෙනවා. ගෘහ ජීවිතය ඊටාම ගැටලුකාරී තත්වයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් ගැටලු මතුවන කාලයක්. දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දීමට ඔබ උත්සාහ කරන කාලයක්. සමහර විට ඔබට යම් යම් දෝෂාරෝපණ දරුවන්ගෙන් පවා එල්ල වෙන්නට හැකියාව තිබෙන නිසා දුරදිග බලා කටයුතු කිරීම යහපත් වෙනවා. ඒ වගේම ඔබට මෙම වසරේ විවාහ වීමට සිටින කෙනෙක් නම් මේ මාසයේ 18න් පසු ඒ සඳහා අවස්ථාවන් උදා වෙනවා. ඒ අනුව ඔබ ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. ප්‍රේම සම්බන්ධතා පවත්වන අයට යම් යම් අසුබතාවයන් ගෙනෙනවා. නමුත් මේ මාසයේ 18න් පස්සේ ඒවා සුබ තත්ත්වයකටපත් වෙනවා. වෙළඳ ව්‍යාපාර කරන මිථුන ලග්න හිමියන්ට තරමක් වෙළඳ ව්‍යාපාර තුල පසුබෑමක් ඇති වෙනවා. නමුත් ජංගම වෙළඳාම් වල නියුතු මිථුන ලග්න හිමියන්ට විශේෂ ලාභ ලබා ගැනීමටත් හැකියාව පවතිනවා. ඔබගේ වෙළඳ ව්‍යාපාරයේ තුල වැඩි වෙනස්කමක් නොකර සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාම යහපත් වෙනවා. වසර අගභාගයේදී ඔබගේ වෙළඳ කටයුතු සුබ තත්ත්වයකටපත් වෙන බව පෙන්눔 කරනවා. සෞඛ්‍ය තත්ත්වය දෙස බැලීමේදී විශේෂයෙන් බෙල්ලාශ්‍රිත ප්‍රදේශවල ගැටලු මතුවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. දත් සහ මුඛයේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවන කාලයක්. බඩාශ්‍රිතවත් රෝගී තත්ත්වයන් පෙන්눔 කරනවා. විශේෂයෙන් ආහාර පාන ගැනීමේදී ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වීම අවශ්‍ය වෙනවා.
බෝවන රෝගත් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙන නිසා වෙනදාට වඩා පරිසරයේ ජීවත් වීමේදී ඔබගේ වටාපිටාව ගැන වැඩි අවධානයෙන් සිටීමත් ආරක්ෂිත පියවර අනුගමනය කිරීමත් යහපත් වෙනවා. පිළිවෙත් වශයෙන් මම මෙම වසරේ ඔබට ලබා දෙන්නේ ඔබට හැකියාව තිබෙන සෑම විටම ස්වාමින් වහන්සේලාට අපෝපස්ථාන කරන්න, ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දානමාන පිළිගන්වන්න. ඒ ඔබට යහපත් දේ ඉටු කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම අසරණ මිනිසුන්ට ආහාර හැකියාවරින් දන් දෙන්න, ඇඳුම් ආයිත්තම් දන් දෙන්න ඒ ඔබට යහපත් වෙනවා. මීට අමතරව ඔබට පුළුවන් නොයෙක් බෝධි පූජා පවත්වන්න, ග්‍රහ පූජා පවත්වන්න. එසේ නොමැතිනම් ඒවා පවත්වන ස්ථානවලට ගොස් ඔබගේ දායකත්වය ලබා දෙන්න. එයත් ඔබට යහපත් වේවි. ඔබට හැකියාවක් තිබෙන අවස්ථාවල බෝධීන් වහන්සේට වැටකේ මල් පූජා කරන්න. එයත් ඔබට යහපත් ගෙන දෙන කටයුත්තක් වේවි. ඔබ මෙම වසරේ කුමන හෝ සුබ කටයුත්තක් කිරීමට උත්සාහ කරන්නේ නම් අංක 8 සහ අංක 5 දිනයන් යොදා ගන්න. ඒ ඔබට යහපතක් වේවි. ඔබ වර්ණ සංයෝජනය කිරීමේදී නිල් සහ කොළ වර්ණ යොදා ගන්න. සුබ දවස හැටියට ඔබට සෙනසුරාදා බදාදා හඳුන්වා දෙන්නට පුළුවන්. එම දිනවල ඔබ සුබ කටයුතු ආරම්භ කරන්න. අනිවාර්යයෙන්ම ජයග්‍රහණ අත්කර ගැනීමට හැකියාව තිබෙනවා. කටක ලග්නය. කටක ලග්න හිමියන් දැන් අෂ්ටමේ රාෂ්ටක අපලය අවසන් කරමින් සුබ තත්ත්වයකට පත් වී තිබෙනවා. ඔබගේ පෙරපින මතුවන කාලයක් බවට පත් වෙනවා. මෙම අවුරුද්ද උදාවේ තිබෙන තක්කාල ග්‍රහ සිත්තම අනුව ඔබට යහපත් බව පෙන්වුම් කරනවා. ඔබට විනෝද ගමන් යෑමට අවස්ථාවක් නැති වෙනවා. ආගමික උත්සව වලට සහභාගී වීමටත් වන්දනා ගමන් බිමන් යෑමටත් මේ කාලය තුල හැකියාව ලැබෙනවා. ඔබගේ නම ජනප්‍රිය වන කාලයක් බවට පත් වෙනවා. කාතරත් ඔබගේ නම භාවිතා වෙනවා. ඔබ සුබ දායක පුද්ගලයෙක් හැටියට, ඔබ හොඳ පුද්ගලයෙක් හැටියට ජනතාව අතර ජනප්‍රිය වීමට නියමිතයි. ඔබට මේ කාලය තුල දේශපාලනයට යොමු වන්නට හැකියාවක් තිබෙනවා නම් ඔබට ඊට හොඳ ජයග්‍රහණ අත්කර ගැනීමටත් සමාජයේ ආකර්ෂණය ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා. සිතේ සතුට රජෙන කාලයක් බවට පත් වෙනවා. ඔබ කරන සියලු සෑම දෙයකින්ම ජයග්‍රහණ අත්වන බව පෙන්වුම් කරනවා. ගෘහ ජීවිතයත් ඊටාම වාසනාවන්ත බව පේනවා. දරුවන්ගේ සහ ඔබගේ සහකරු හෝ සහකාරියගෙන් ඊටාම යහපත් ප්‍රතිචාර ඔබට ලැබෙනවා. විශේෂයෙන් දරුවන්ගේ ජයග්‍රහණ හමුවේ සතුටු වීම සහ උත්සවපාත් වීමට අවස්ථාවන් ලැබෙනවා. දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් ඔවුන් සමග ගමන් බිමන් යාමට සිදුවන කාලයක්. ඒ වගේම ඔබ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින කටක ලග්න හිමියෙක් නම් මුල් මාස කිහිපය ටිකක් ප්‍රමාදයක් පෙන්වුම් කරනවා. නමුත් වසරේ මැයි මාසයේ 18 දිනෙන් පස්සේ විවාහ වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට උනන්දු වන්න. ඔබට අනිවාර්යයෙන්ම යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබගේ රැකියාව සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයක් තිබුණත් ඔබට මෙම වසරේ මැයි මාසයේ 18න් පසු හොඳ රැකියාවකට යොමු වීමටත් එසේම ඔබ කරන රැකියාවේ උසස් වීම ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඔබට ධනය වැඩි වැඩියෙන් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඒ තුලින් ඔබගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමටත් ඔබට මේ කාලය තුල හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබට ලැබෙන මුදල් ඉතා පරිස්සමෙන් පරිහරණය කිරීම සුදුසු බව මතක් කරනවා. මොකද අනවශ්‍ය වියදම් වලට ඔබ මේ කාලයේ යොමු වන බැවින් ඔබගේ මුදල් කළමනාකරණය කර ගැනීමෙන් ඔබට ඔබගේ ධනය ඉතුරු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඔබට සෞඛ්‍ය තත්ත්වයේ යම් යම් බාධක තත්ත්වයන් ගෙන ගියත් පැන නැගුණත් ඔබට ඒවා ඉතා හොඳින් පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය සෞඛ්‍ය
හොඳින් ලබා ගැනීමටත් හැකියාව මේ කාලය තුළ ලැබෙනවා. විශේෂයෙන් ඔබ හිස ආශ්‍රිතව යම් දුර්වලතාවයන් පෙන්눔 කරනවා. ස්නායු රෝග වැනි දේවල් වලට ඔබට ඇතිවීම ඉඩකඩ පවතින නිසා හිස ආශ්‍රිත රෝගවලදී ඒවා හොඳින් පරීක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. මීට අමතරව අස්ථි ආශ්‍රිත රෝග, කකුලේ අමාරු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ 14න් පස්සේ ඒ ගැන සැලකිල්ලක් දැක්වීම යහපත් වෙනවා. ඔබට මේ වසර සුබදායක වුණත් ඔබට හැකි සෑම විටම බෝධි පූජාවලට සම්බන්ධ වන්න, ලේ දන් දීමේ ව්‍යාපාරවලට සම්බන්ධ වන්න, දරුවන්ට උදව් උපකාර කරන්න, විශේෂයෙන් අනාථ දරුවන් සිටින ස්ථානවලට ආහාර පාන දන් දෙන්න. ඒ තුලින් ඔබට යහපත් තත්ත්වයක් උදා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබේ සිතේ සතුට ප්‍රීතිය වර්ධනය වෙනවා. ඒ තුලින් ඔබගේ මානසික සුවය ඇති වෙනවා. ඔබ සුබ වැඩක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අංක 3 සහ අංක 2 යන ඉලක්කම් යොදා ගන්න. ඒ ඔබට යහපත්. සුබ දවස හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන් බ්‍රහස්පතින්දා හෝ සඳුදා දිනවල ඔබ සුබ වැඩ කටයුතු ආරම්භ කරන්න. මේදී කහ සහ සුදු වර්ණ සම්බන්ධ කරගන්න. ඒ ඔබගේ ජීවිතය යහපත් කරાવી. රාශි චක්‍රයේ පස්වන රාශිය වූ සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ගේ තත්කාල කේන්ද්‍රයේ දෙස බැලීමේදී මෙම වසරේ යම් ප්‍රශ්නකාරී ස්වභාවයක් ඔබට ඇති වෙන්න බොහෝ ඉඩ කඩ තිබෙනවා. විශේෂයෙන් ඔබ අෂ්ටමේ රාෂ්ටක අපලයකටත් යොමු වී සිටින නිසා දැන් එය සෙනසුරුගේ මාරුවත් සමග ඔබ මේ කාලේ අෂ්ටමේ රාෂ්ටකයට යොමු වී සිටිනවා. නමුත් ඔබට මෙම තත්කාල කේන්ද්‍රය දෙස බැලීමේදී සම්පූර්ණ වසරම ඔබට එම අපල කාලයන් තිබුණත් යහපත් අයුරින් ගත කිරීමට අවස්ථාවන් උදාවන බවත් මතක තබා ගත යුතුයි. විශේෂයෙන් මාර්තු 29 වෙනිදා සිට ඔබ මේ අපල තත්ත්වයන් වලට යොමුවත් ඔබගේ තත්ත්වය මේ 18න් පස්සේ සුබ තත්ත්වයකට පත්වීමට අවශ්‍ය ග්‍රහසිතමත් නිර්මාණය වෙනවා. එම නිසා සිංහ ලග්න හිමියන් බිය විය යුතු නැහැ. ඔබ ඔබගේ කරන කටයුතු ඉතා උනන්දුවෙන් කරගෙන යන්න. මේ අපල සමනය කර ගැනීමට ඔබට අවශ්‍ය ශාන්ති කර්මත් මෙම වීඩියෝ අවසානයේට මා සඳහන් කරන්නම්. ඒ ඔබට යහපතක් වේවි. ඔබගේ ගෘහ ජීවිතයේ විටින් විට ප්‍රශ්නකාරී ස්වභාවයක් ඇති වෙයි. නමුත් ඔබට ඒවා සාර්ථකව निराකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ඔබගේ සහකරු සමග මතගැටුම් ඇතිවන කාලයක්, දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවන කාලයක්, විශේෂයෙන් විවාහ වීමට සිටින සිංහ ලග්න හිමියන්ගේ විවාහයට බාධා ගෙන දෙන කාලයක්. නමුත් ඔබ මේ 18 වෙනිදාන් පසු ඒ සඳහා උනන්දු වන්න. ඔබට අනිවාර්යයෙන්ම විවාහය සම්බන්ධයෙන් සුබ වැඩ කටයුතු නැත්නම් සුබ කටයුත්තක් කර ගැනීමට හැකියාව තිබෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන කාලයක්. නමුත් ඔබ දූරදර්ශය කටයුතු කරත් ඒවා මැඩපවත්වාගෙන ඉදිරියට යාමට හැකියාව පවතිනවා. රැකියාවේ වෙනස් වීම ඇතිවීමට නියමිතයි. ඔබ කුමන රැකියාව කරත් ඔබට මේ කාලේ ටිකක් එම රැකියාව කරන්න සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබ රැකියාවන් වෙනස් කරන්න උත්සාහ කරනවා. එය මෙම කාලය තුල ඇතිවත් මේ මාසයෙන් පස්සේ ඔබට ස්ථිරත්වයට පත්වීමේ හැකියාවක්ද පවතිනවා. විදේශ ගමන් වලට යම් යම් බාධක තත්ත්වයන් ඇතිවත් ඔබ දුරදිග බලා හොඳින් විමසා බලා විදේශ ගමන් සඳහා යොමු වන්න. ඒ ඔබට යහපතක් වෙනවා. මුදල් වියදම් කිරීමට පෙර දේවතාවක් 3 වතාවක් ඒවා ගැන සිතා ඒවා හොඳින් සොයා බලා කටයුතු කරන්න. එසේ නොමැතිවොත් ඔබගේ මුදල් අපතේ යෑමේ ප්‍රවණතාවයකුත් මෙම කාලය තුළ තිබෙන නිසා කල්පනාකාරීව විදේශ ගමන් වලදී සැලකිලිමත් වීම යහපත් වෙනවා. සෞඛ්‍යයට යම් යම් බාධක ඇති වුවත් ඔබට ඒවා සාර්ථකව निराකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් හදිස්සි අනතුරු පිළිබඳව සැලකිලිමත් වන්න.
ඔබ ගමන් බිමන් යෑමේදී වෙනදාට වඩා පරිස්සම් වීම වැදගත් වෙනවා. මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරමින් ඔබ රථවාහන පැදවීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම ගංගා මුහුදු ආශ්‍රිත නෑමට නොයා සිටීම ඔබට යහපත් වෙනවා. විශේෂයෙන් ගිනි බියක් ජල බියක් ඔබ තුල ඇතිවීමට නියමිතයි. එබැවින් ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න. ඔබට පුළුවන් පිළියම් හැටියට බෝධි පූජා පවත්වන්න. ඔබ දින 21ක් නිර්මාංශව ඔබ බෝධි පූජා පවත්වන්න ඔබට යහපතක් වේවි. මේට අමතර විෂ්ණු කතරගම දෙවියන්ට සෙත් කවි කියන්න. විෂ්ණු දෙවියන්ට වසර 3කට බාරවන්න. ඒ වගේම කපුටු දාන දෙන්න. ඔබට හැකිය සෑම අවස්ථාවකම අසරණයන් වෙනුවෙන් යම්කිසි මුදල් හෝ ආහාරමය දෙයක් පරිත්‍යාග කරන්න. ඒ ඔබගේ ජීවිතයට වාසනාව ගෙන දෙන දෙයක් බවට පත්වේවි. මෙම කාලයේ ඔබ අසුබය සිතා සියලුම සුබ කටයුතු අතහැර සිටීම සුදුසු නැහැ. ඔබට සුබ කටයුතු ආරම්භ කිරීමට හැකියාවන් තිබෙන දින සහ දවස් පවතිනවා. ඒ අනුව ඔබ ඕනෑම මාසයක 5 වන දිනය පළවන දිනය යොදා ගන්න. ඒ වගේම ඔබගේ සුබ කටයුතු සඳහා රන්වන් පාට කොළ පාට යොදා ගන්න. ඉරිදා බදාදාවල ඔබගේ සුබ කටයුතු ආරම්භ කරන්න. ඒ ඔබට යහපතක් ගෙන දෙන හේතුවක් බවට පත් වෙනවා. රාශි චක්‍රයේ හවන රාශිය වූ කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ගේ අවුරුද්ද උදාව ඇතිවන අවස්ථාවේ තිබෙන තත්කාල ග්‍රහ සිත්තම දෙස බැලීමේදී ඔබ මෙම වසරේ විවිධ වාද ભેදවලට යොමු වන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ ගැන නරක ආරංචි පැතිරෙන කාලයක් බවට පත් වෙනවා. නිතරම ඔබට ඔබගේ පෞරුෂය දුර්වල වන ආකාරයේ සිද්ධි ගණනාවක් ඇතිවීමට නියමිතයි. එබැවින් ඔබ වෙනදාට වඩා සමාජයෙන් ඈත් වී කටයුතු කිරීමට උත්සාහ ගන්නා කාලයක් බවට පත් වෙනවා. දුක කනගාටුව නිතර ඇතිවන කාලයක් බැවින් ඔබ සිත හදන වැඩපිළිවෙලකට යොමු වී කටයුතු කරන්න ඒ ඔබට යහපත් වෙනවා. මෙය මෙසේ අසුබතාවයන් තිබුණත් මැයි මාසයේ 18න් පසු ඔබට යහපත් තත්ත්වයක් පෙන්눔 කරනවා. ගෘහ ජීවිතයේ අඹුසැමි අතර යම් ගැටලුකාරී තත්ත්වයන් හට ගැනීමට නියමිතයි. එබැවින් දූරදර්ශීව කටයුතු කිරීම යහපත් වෙනවා. විවාහයටද බාධා කාලයක්, ප්‍රේම සම්බන්ධතාවද කැඩී බිඳී යන කාලයක් බවට පත් වෙනවා. එබැවින් ඔබ දූරදර්ශීව මේ ඉදිරි කාලය ගත කිරීමට උත්සාහවන්ත වීම යහපත් වෙනවා. විශේෂයෙන් ඔබ ආගමික ස්ථානවල ගැවසීමට උත්සාහ කරන කාලයක්. ඒ ඇත්තටම සුබයි. ඒ තුළින් ඔබගේ මානසික ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව පවතිනවා. රැකියාව සම්බන්ධයෙන් තිබුණු උද්‍යෝගයක් යම් තාක් අඩුවන බව පෙන්눔 කරනවා. නමුත් ඔබට හවුල්කරුවන් සමග එකතු වී යම් වැඩ කටයුතු කිරීමේ හැකියාවක් පවතින නිසා ඔබ තනියෙන් කරනට වඩා හවුල්කරුවන් සමග එකතු වී ඔබගේ කටයුතු සිද්ධ කරගන්න ඒ ඔබට යහපත් වෙනවා. විදේශ රැකියාවන් අපේක්ෂිත අයට යම් බාධක තත්ත්වයන් ගෙන දුන්නත් මැයි 18න් පසු ඔබ ඒ සඳහා උත්සාහවන්ත වන්න. ඔබට අනිවාර්යයෙන්ම විදේශ ගමන් යාමට හැකියාව ලැබෙනවා. ජංගම වෙළඳාම් වල නියුතු කන්‍යා ලග්න හිමියන්ට මේ කාලය යහපත් ඔබගේ ආදායම වර්ධනය වන බවක් පෙන්වීම කරනවා. සෞඛ්‍ය දෙස බැලීමේදී ඔබට උෂ්ණාධික රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. විශේෂයෙන් ලිංගික ආශ්‍රිත රෝග වැළඳීමේ හැකියාව පවතින බැවින් විශේෂ සැලකිල්ලක් දැක්වීම යහපත් වෙනවා. මලබද්ධයේ අර්සස් වැනි රෝග ඇති අය වෙනදාට වඩා සැලකිලිමත් වීම යහපත් වෙනවා. එසේ නොවනහොත් ඔබගේ රෝගී තත්ත්වයන් උත්සන්න වීමේ හැකියාවක්ද පෙන්눔 කරනවා. නමුත් ඔබ නිවැරදි ආකාරයට වත්පිළිවෙත් සිදු කරන්න එයින් ඔබට යහපතක් ඉටු කර ගැනීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. මීට අමතරව ඔබට පිළියම් හැටියට ඔබට භාවනා කටයුතු සිදු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අනාථ නිවාසවල සිටින දරුවන්ට උපස්ථාන කරන්න, අනාථ දරුවන් රැක බලා ගැනීමට උත්සාහවන්ත වන්න. ඒ වගේම
ඔබට බෝධි පූජා පවත්වන අවස්ථාවේ වලදී වැටකේ මල් පූජාවක් හැකිනම් සිදු කරන්න. එය ඔබගේ ඉදිරි අනාගතයට යහපත් වේවි. මේ සෑම දෙයකින්ම සිදුවන්නේ ඔබට මානසික සුවයක් ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමයි. ඉතින් මේ තුලින් ඔබගේ සිතේ ප්‍රීතිමත් භාවයක් ඇති වී ඔබගේ ඕරාවේ ශක්තිමත් භාවය වර්ධනය වෙලා ඔබගේ කරන වැඩ කටයුතු හොඳ මානසික සුවයෙන් කිරීමට හැකියාව ලැබෙනවා. යම් යම් අසුබදායයන් තිබුණත් ඔබට මේ වසරේ සුබදායක කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් අංක 8 සහ අංක 5 යොදා ගැනීමෙන් ඔබගේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම නිල් කොළ වර්ණ මිශ්‍ර කරගන්න. සුබ දවස හැටියට සෙනසුරාදා සහ බදාදා තෝරා ගන්න. ඒ තුලින් ඔබට ජයග්‍රහණ හිමි කර ගැනීමට හැකියාව පවතිනවා. රාශි වලල්ලේ 7 වෙනි රාශිය වූ තුලා ලක්ෂය. තුලා ලග්න හිමියන්ට මෙම වසරේදී මුල් කාලයේදී යම් යම් බාධක තත්ත්වයක් ඇති කරනවා. විශේෂයෙන් ඔබගේ කම් සැපයට බාධාගෙන දෙන කාලයක්. ගෘහ ජීවිතය තුළ විවිධ ප්‍රශ්නකාරී ස්වභාවයක් ඇති වෙනවා. කනස්සලු තත්ත්වයක් ඇති වෙනවා. සතුට ගිලී යන කාලයක් බවට පත් වෙනවා. නමුත් ඔබ කල්පනාකාරීව ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ඔබට යහපත් තත්ත්වයක් ඇති කර ගැනීමේ හැකියාවකුත් පවතිනවා. විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්න නැගෙන කාලයක්. දරුවන්ගේ අසනීප තත්ත්වයන් සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔබට වැඩි කාලයක් ගත කරන්නට සිදුවන කාලයක් බවට පත් වෙනවා. ප්‍රේම සම්බන්ධතා පවත්වන අයට යම් යම් බාධක පැන නැගුණත් මැයි මාසයේ 18න් පසු ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තුලා ලග්න හිමියන්ටත් මේ කාලයේ ඊටාම යහපත් බව පෙනෙන්නට තිබෙනවා. හැබැයි විටින් විට සතුරු කරදර ඇතිවීමේ ප්‍රවණතාවයකුත් පවතින නිසා ඔබ ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයෙන් සිටීම යහපත් වෙනවා. රැකියාව සම්බන්ධයෙන් ගැටලු පැන නැගුණත් ඔබගේ ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී ඉවසිලිවන්ත වීම තුළින් ඒ ගැටලු निराකරණය ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබ බාරගත් වැඩ කොටස නිසි ආකාරව ඉටු කර දීමට උත්සාහවන්ත වන්න. ඒ තුළින් ඔවුන්ගේ ප්‍රසාදය ඔබට ලබාගෙන ඔබගේ වැඩ කටයුතු ඔබගේ රැකියාව සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාවක්ද පවතිනවා. විදේශ ගමන් වලට යොමු වීම තරමක් අවදානමත් බව පෙන්වුම් කරනවා. හැබැයි හොඳින් සොයා බලා ඒ කටයුතු සිදු කිරීම යහපත් වෙනවා. මේ මාසේ 14 දිනෙන් පසු ඔබගේ එම විදේශ ගමන් බලාපොරොත්තු ඉටු කර ගැනීමට බොහෝ අවස්ථාවන් ලැබෙන නිසා මේ කාලයේ විතරක් ටිකක් ප්‍රවේශමෙන් වැඩ කිරීම යහපත් වෙනවා. ඒ වගේම වෙළඳ ව්‍යාපාර කරන තුලා ලග්න හිමියන්ට වෙළඳ ව්‍යාපාරවල පාඩු සිදුවීමට හේතු කාරණා සකස් වෙනවා. විශේෂයෙන් සොරු සතුරන්ගෙන් ඔබගේ වෙළඳ මේ තිබෙන බඩු භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට සිදු වෙනවා. ඔබ වංචාවලට අසු වීමේ ප්‍රවණතාවයක්ද පවතින නිසා දෙවතාවක් සිතා ඔබ එම කටයුතු වලට යොමු වන්න. ඒ තුලින් ඔබට යහපත් තත්ත්වයක් උදා කර ගැනීමට හැකියාව තිබෙනවා. ධනය පිරිහීමේ අවස්ථාවන් ඇතිවන නිසා ධනය කළමනාකරණය කර ගැනීමට උත්සාහවන්ත වන්න. අවශ්‍ය දෙයට පමණක් වියදම් කරන්න. ඒ තුලින් ඔබට ඔබගේ ධනය රැක ගැනීමට හැකියාව පවතිනවා. සෞඛ්‍ය තත්ත්වයටත් යම් යම් බාධක තත්ත්වයක් ගෙන දෙනවා. හදිස්සි තුවාල සිදුවීම් ශල්්‍ය කර්ම වලට මුහුණ දීම වගේ දේවල් වලට මේ කාලය තුල බොහෝ ඉඩකඩ පවතින නිසා ඔබ වැඩක් කිරීමේදී ගමනක් බිමනක් යෑමේදී පරිස්සම් වීම යහපත් වෙනවා. ඒ වගේම ඔබගේ ශරීරය තුල විශේෂයෙන් බඩ ආශ්‍රිතව ගෙඩි වර්ග ඇතිවීමේ ප්‍රවණතාවයක්ද පවතින නිසා සුළු අසනීපයකදී පවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීම යහපත් වෙනවා. මෙම තත්ත්වයන් අවම කර ගැනීමට ඔබට පුළුවන් බෝධි පූජා පවත්වා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කර දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න.
විශේෂයෙන් ඉෂ්ට දෙව දේවතාවන්ගේ ආශිර්වාදය ලබා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඔබ හැකි හැම විටම ඔබට පුළුවන් අයුරින් යම් කිසි දෙයක් යම් කෙනෙකුට දන් දෙන්න. ඒ වගේම අටපිරිකර ඔබට හැකියාවරින් පිරිකර පූජා කර ස්වාමින් වහන්සේලාගෙන් ආශිර්වාදය ලබා ගන්න. එයත් ඔබට යහපතක් වේවි. මෙම කුමන අසුබතාවයන් මතු වුණත් ඔබට සුබ කටයුතු ආරම්භ කිරීමට සුබ අංක හැටියට අංක 3 සහ අංක 6 හඳුන්වා දෙන්න කැමැති. මෙම අංක 3 6 අංක යොදා ගැනීමෙන් ඔබගේ සුබ කටයුතු ආරම්භ කරන්න. ඒ සමගම කහ සහ විසිතුරු වර්ණ යොදා ගන්න. බ්‍රහස්පතින්දා සිකුරාදා දිනවල මෙම කටයුතු වලට යොමු වන්න. ඒ තුලින් ඔබගේ ඉදිරි වසර සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. රාශි වලල්ලේ 8 වන රාශිය වූ උච්චික ලග්නය. උච්චික ලග්න හිමියන්ට මෙම වසර සුබදායක බව ඔබගේ ග්‍රහ සිත්තම පරීක්ෂා කිරීමෙන් පෙනෙන්නට තිබෙන කරුණක්. උච්චික ලග්න හිමියන්ගේ මෙම සුබතාවයන් හමුවේ විශේෂයෙන් ඔබට වස්තු ලාභ ගෙන දීමේ හැකියාවක් පවතිනවා. නොඑක ආකාරයේ වස්තු ලබා ගැනීමේ හැකියාවක් මෙම වසර තුල ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබගේ තත්ත්වය උසස් වන බව පෙන්눔 කරනවා. ගරු නම්බු නාම ලැබෙන කාලයක් බවට පත් වෙනවා. සිතේ සතුට ඇතිවන කාලයක්. නමුත් මේ 18න් පසු තරමක් පරිස්සම් විය යුතුයි. අනුතුරු වැනි දේවල් වලට ඔබට මුහුණ දෙන්නට සිදුවන අවස්ථාවන් ලැබෙන බැවින් දුරදිග බලා එහෙම නැත්නම් පරීක්ෂමෙන් හොඳ පරීක්ෂාවකින් ගමන් බිමන් යෑම යහපත් වෙනවා. ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමත් යහපත් වෙනවා. හිතුමතේට ගමන් බිමන් යෑමෙන් වැළකී සිටීමත් යහපත් වෙනවා. ඒ වගේම ඔබ ආගම දහමට ලැබිව කටයුතු කිරීමට උත්සාහවන්ත වන කාලයක්. නමුත් ඔබ දන් දීමට අකමැත්තක් පෙන්වම් කරනවා. නමුත් ඔබ හැකියාවරින් ඔබ අන් අයට දන් දෙන්න මේ කාලය තුල ඔබට ලැබෙනවා. ඒ ලැබෙන දේවල් වලින් යම් ප්‍රමාණයක් අන් අය වෙනුවෙන් කැපකිරීමට උත්සාහවන්ත වන්න. ඒ ඔබගේ අනාගතයට යහපතක් වේවි. ගෘහ ජීවිතය ඊටාම වාසනාවන්ත බව පෙන්වම් කරනවා. අඹසැමියන් අතර සතුට වර්ධනය වෙන කාලයක්. දරුවන් සම්බන්ධයෙන්ද සතුට විය හැකි කාලයක්. නමුත් ඔබට ගේ දොර අලංකරණය කිරීමටත් දරුවන්ව සතුටු කිරීමටත් මුදල් වැය කරන්නට සිදුවන කාලයක් නිසා තරමක් පරිස්සමෙන් මුදල් යොදා වැය කිරීම ඔබගේ අනාගතයේ ධන ඉතුරු කර ගැනීමට හේතුවක් වෙනවා. ප්‍රේම සම්බන්ධතා පවත්වන උච්චික ලග්න හිමියන්ට ඊටාම සුබයි. ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයන් ස්ථිර කර ගැනීමට හැකියාවක්ද පවතිනවා. ඒ වගේම විවාහාපේක්ෂාවෙන් සිටින උච්චික ලග්න හිමියන්ට සුබ මංගල යෝජනා ලැබෙන කාලයක්. එබැවින් ඒ ගැන උනන්දු වන්න. ඔබට හොඳ විවාහයක් කර ගැනීමට මේ කාලය තුල හැකියාව පවතිනවා. රැකියාවේ විශාල දියුණුවක්ද පෙන්눔 කරනවා. ඔබට සිටි සතුරන් මෙල්ල කර ගැනීමේ හැකියාවක් ඔබට පවතිනවා. ඔබට වෙනදාට නොලැබුණු සහයෝගයක් ආදරයක් ඔබගේ ආයතනය තුලින් ඔබට ලැබෙනවා. ඒ තුලින් ඔබට උසස් වීම සහ නව තනතුරු ලබා ගැනීමට හැකියාවක්ද පවතිනවා. වෙළඳ කටයුතු සිදු කරන උච්චික ලග්න හිමියන්ට ඊටාම යහපත් වසරක්. ඔබගේ ආදායම් තත්ත්වය දිනෙන් දින වර්ධනය වන බව පෙන්වුම් කරනවා. හවුල්කරුවන් සම්බන්ධ කරගන්නේ නම් මේ 18ට පෙර හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න. එය ඊටාම යහපත් අයුරින් සිදු කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. සෞඛ්‍ය තත්ත්වයත් ඊටාම යහපත් බව පෙන්වුම් කරනවා. නමුත් ඉඳහිට හදිස්සි අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින නිසා හැම දෙයක්ම පරිස්සමෙන් කිරීම යහපත් වෙනවා. ඔබගේ වසරේ බොහෝ සුබ කටයුතු තිබුණත් ඔබ පිළියම් හැටියට ඔබට පුළුවන් වැඩිහිටියන්ට උපස්ථාන කරන්න, දැහැමිව ජීවිතය ගත කරන්න, හැකි සෑම විටම අන් අයට උදව් කරන්න. එයින් ඔබට සුවදායක මානසික තත්ත්වයක් උදා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ සුබ කටයුතු ඊටාව සුබව කර ගැනීමට
අංක 8 සහ 9 දින යොදා ගන්න. ඒ ඔබට යහපත්. සුබ දවස හැටියට අඟහරුවාදා සෙන්සුරාදා දින යොදා ගන්න. ඒ සමගම ඔබගේ වර්ණයන් නිල් රතු යොදා ගනිමින් එම වැඩ කටයුතු සිදු කරන්න. ඒ ඔබට යහපතක් වේවි. රාශි වලල්ලේ 9 වන රාශිය වූ ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ගේ අවුරුදු උදාවේ ඇතිවන්නා වූ ග්‍රහ සිත්තම සලකා බැලීමේදී ධනු ලග්න හිමියන්ගේ සිතට නොඑක ආකාරයේ ප්‍රශ්න ඇති වෙන බවක් පෙන්눔 කරනවා. විශේෂයෙන් සතුරු කරදර ඇතිවීමට නියමිතයි. එබැවින් ඔබ පුද්ගලයන් ඇසුරු කිරීමේදී සැලකිලිමත් වීම යහපත් වෙනවා. ඔබට මෙතෙක් කලක් ළඟින් සිටි පුද්ගලයන් දුරස්ත වීමක් පෙන්눔 කරනවා. ඒ වගේම අනවශ්‍ය ලෙස ගමන් බිමන් යෑමට සිදුවන කාලයක්. එම ගමන් බිමන් වලින් යහපත් ඵල ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාවක් ඔබට ලැබෙන්නේ නැහැ. එබැවින් ඔබ ගමන් බිමන් යෑමේදී යම් අපේක්ෂාවෙන් ගමන් බිමන් යෑමේදී ඒවා නිසි අයුරින් ඔබට ලැබෙනවාද නැද්ද යන්න සොයා බලා එම ගමන් වලට සූදානම් වීම යහපත් වෙනවා. නමුත් ඔබට වසර අගභාගයේදී තිබූ කරදර තත්ත්වයන් අවම වී පීඩාවන් දුරු වී යහපත් තත්ත්වයක් උදාවන බවත් මතක් කරන්න කැමැතියි. ආදායම් තත්ත්වය සලකා බැලීමේදී ඔබට නොඑක ආකාරයේ ආදායම් ලැබෙනවා. විටින් විට ඔබ නොසිතූ ආදායම් ඔබට ලැබීමේ ඉඩකඩ තිබෙන නිසා ඔබගේ ආදායම් තත්ත්වය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ගෘහ ජීවිතය තුලත් යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් හටගත්තත් ඔබගේ පවුලේ වැඩිහිටියන් සම්බන්ධයෙන් විශේෂයෙන් ඔබට කාලය ගත කිරීමට සිදුවනවා. ඔවුන්ගේ අසනීප තත්ත්වයන් ඔවුන්ට සිදුවන්නා වූ කරදර නිසා ඔබ පීඩාවට පත්වීමට නියමිතයි. නමුත් ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න ඒ ඔබට යහපත් වෙනවා. දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට සමහර අවස්ථාවලදී තීන්දුව ගැනීමට අපහසු වෙනවා. නමුත් දුරදිග බලා ඔබ කටයුතු කරන්න ඔබට යහපත් තීන්දුව ගැනීමේ හැකියාවද පවතිනවා. ප්‍රේම සම්බන්ධතා පවත්වන ධනු ලග්න හිමියන්ට යම් යම් බාධක තත්ත්වයක් ඉදිරි ඇතිවීමට නියමිතයි. නමුත් විවාහ අපේක්ෂාවෙන් සිටින ධනු ලග්න හිමියන්ට මැහිදාට දිනෙන් පසු ඔබගේ විවාහයන් ඉටු කර ගැනීමට සහ ඔබට යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමට අවස්ථාව තිබෙන නිසා මැයි 18න් පසු ඔබගේ මංගල කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන්න. රැකියාවේ ප්‍රශ්නකාරී ස්වභාවයක් තිබුණත් ඔබට විවිධ පළාත්වල රැකියාවල් කිරීමට යෑමට හැකියාව ලැබෙන බව පෙන්눔 කරනවා. ඔබ දැනට රාජ්‍ය ආයතනයක රැකියාවක් කරන අයෙක් නම් ඔබට දුර පළාතකට මාරු වීම ලැබෙන බව පෙන්눔 කරනවා. එසේම ලංකාව තුල සිටින කෙනෙක් නම් විදේශ රටක අධ්‍යාපනය ලැබීමටත් එසේ නොමැතිනම් රැකියාවක් ලැබීමටත් අවස්ථාවන් උදාවන බව පෙන්눔 කරනවා. විදේශ රටවල සිටින ධනු ලග්න හිමියන්ට එම රටින් වෙන රටකට හෝ තමාගේ උපන් මව්බිමට යෑමට අවස්ථාවන්ද ඇති වෙන බව පෙන්눔 කරනවා. ඒ වගේම ඔබගේ රැකියාව පිළිබඳව ඔබ තරම් තෘප්තිමත් නොවි වැඩ කරන බවක් පෙන්눔 කරනවා. නමුත් ඔබ ඉවසීමෙන් එම කාලය ගත කරන්න වසරේ අගභාගයේදී ඔබට යහපත් දේ සිදුවීමට නියමිතව තිබෙන බැවින් වෙළඳ ව්‍යාපාර කරන ධනු ලග්න හිමියන්ට ලාභයේ යම් අඩුවීමක් පෙන්눔 කරනවා. නමුත් වසර අගභාගයේදී ඔබට එම වෙළඳ ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකියාව ලැබෙන නිසා දැනට කිසිදු වෙනසක් සිදු නොකර ඒ ආකාරයටම ඔබගේ වෙළඳ කටයුතු සිදු කරගෙන යන්න. සෞඛ්‍ය තත්ත්වයේ විටින් විට අයහපත් බව පෙන්눔 කරනවා. කායික ශක්තිය දුර්වල බව පෙන්눔 කරනවා. වාත රෝග ඇතිවීමත් මානසික පීඩා ගෙන දීමත්
හදිස්සි අනතුරු ඇති වී තුවාල සිදුවීමේ ප්‍රවණතාවයකුත් පවතින නිසා කිසියම් වැඩක් සිදු කිරීමේදී පරිස්සම් වන්න, ගමන් බිමන් යෑමේදී පරිස්සම් වන්න ඒ ඔබට යහපතක් වේවි. පිළියම් හැටියට ඔබ දින 21ක බෝධි පූජාවක් තබන්න, වැඩිහිටි නිවාසවලට ආහාර පාන දන් දෙන්න, ගිලන් වූ අයට උපස්ථාන කරන්න ඒ ඔබට යහපතක් වේවි. විවිධ අසුභකාරී තත්ත්වයන් ඔබට ඇති වුවත් ඔබ අංක 9 සහ අංක 3 යොදාගෙන සුභ වැඩ කටයුතු ආරම්භ කරන්න ඒ ඔබට යහපතක් වේවි. එසේම සුභ වර්ණ හැටියට රතු කහ මිශ්‍ර කරගන්න, සුභ දවස් හැටියට අඟහරුවාදා බ්‍රහස්පතින්දා යොදා ගන්න. ඒ තුලින් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබේවි. රාශි වලල්ලේ 11 වන රාශිය වූ මකර ලග්නය. මකර ලග්න හිමියන්ගේ ග්‍රහ සිත්තම සලකා බැලීමේදී ඔබට මෙම වසර ආරම්භයේදී නොයෙක් සිත් පීඩා ගෙන දෙන බව පෙන්වුම් කරනවා. නමුත් විටින් විට ඔබට දුක් කරදර වලට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් මැයි මාසයෙන් පසු ඔබට යම් සහනදායක තත්ත්වයක් පෙන්වුම් කරනවා. එතෙක් ඔබට යම් ප්‍රශ්නකාරී ස්වභාවයක් ඇති වෙනවා. විශේෂයෙන් ඔබගේ චරිතයට හානි සිදු වෙනවා. සතුරන්ගෙන් ප්‍රහාර එල්ලවීම ඉඩකඩත් පවතිනවා. නීතිමය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයකුත් තිබෙනවා. නඩුහබ වලට පැතිවීමේ අවස්ථාවනුත් උදාවන බව මතක් කරන්න කැමැති. එබැවින් මෙම වසරේ මුල් කාලය තුල ඔබ පරිස්සමින් වැඩ කිරීම යහපත් වෙනවා. මකර ලග්න හිමියන්ගේ තිබූ ඒ රාෂ්ටක ලග්නේ රාෂ්ටක අපල කාලයන් දුරු වුණා. නමුත් ඒ අපල කාලයන් දුරු සැනින් ඔබට යහපතක් සිදුවන්නේ නැහැ. අපලයක් එක විටම ලැබෙන්නේ ක්‍රමානුකූලව තමයි ඒවා ලැබෙන්නේ. ඒ වගේම තමයි සුබදායක දේවලුත් ක්‍රමානුකූලවයි ඔබට ලැබෙන්නේ. එම නිසා ඔබ ඉවසීමෙන් ඉදිරි කාලය ගත කරන්න. වසරේ මැද භාගයේදී ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ගෘහ ජීවිතය සම්බන්ධයෙන් විවිධ අවාසනාවන්ත සිදුවීම් ඇතිවීමට හේතු වෙනවා. දරුවන්ගේ ජයග්‍රහණ වලට වඩා පරාජයන් ඔබට දකින්නට ලැබෙනවා. ඒ නිසා ඔබ දරුවන් සම්බන්ධයෙන් වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කිරීම යහපත් වෙනවා. විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින මකර ලග්න හිමියන්ට විවාහය ප්‍රමාදයන් පෙන්වුම් කරනවා. ප්‍රේම සම්බන්ධතා පවත්වන මකර ලග්න හිමියන්ට ඒවා ඉදිරියට කරගෙන යාමට හැකියාව පවතිනවා. නමුත් මැයි මාසයෙන් පසු ඔබගේ විවාහ කටයුතු ප්‍රේම සම්බන්ධතාත් ඉතා සාර්ථකව කර ගැනීමට හැකියාව තිබෙනවා. රැකියාවේ ප්‍රශ්නකාරී ස්වභාවයක් තිබුණත් විදේශගත වීමට ඔබට අවස්ථාවන් උදා වෙනවා. විදේශ අධ්‍යාපනයක් ලබන්න බලාපොරොත්තුවෙන් සිටින මකර ලග්න හිමියන්ටත් එම අවස්ථාවන් ලැබෙනවා. එම නිසා ඒවා ගැන උනන්දු වී මේ සුළු කාලයේ ඉවසීමෙන් සිටින්න. තව මාස 2-3කින් පසු ඔබට යහපත් තත්ත්වයක් උදා වේවි. ජංගම වෙළඳාම් කරන මකර ලග්න හිමියන්ටත් ආදායම් වැඩි වෙන බව පෙන්වුම් කරනවා. ඔබගේ තැන්පත් ධනය වැය වීමට හේතු ඇති වෙනවා. නමුත් ඔබ මුදල් කළමනාකරණය කිරීමේදී පරිස්සම් වීම යහපත් වෙනවා. අවශ්‍ය දෙයට පමණක් වේදම් කිරීම යහපත් වෙනවා. සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් කල්ගත වූ රෝග වලින් පෙළෙන අය අවශ්‍ය වේලාවට ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග වලින් සිටින අය ඒවා නිවැරදි ආකාරයට නිවැරදි දිනට ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉදිරි කාලය ගත කළ යුතුයි. එයින් ඔබට ඇතිවන්නා වූ රෝගී තත්ත්වයන් සමනය කර ගැනීමට හැකියාව පවතිනවා. දත් රෝග, උෂ්ණ රෝග ඇතිවීමේ හැකියාවකුත් පවතින නිසා උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකී ශරීරයට සමබර ආහාර වගේම උෂ්ණ අධික ආහාර ගැනීමෙන් වැළකී සිටීම යහපත් වෙනවා. ඉතින් පිළියම් හැටියට ඔබට හැකි සෑම විටම බෝධි පූජා පවත්වන්න, ග්‍රහ පූජා පවත්වන්න, බණ භාවනාවලට යොමු වන්න, පිරිත් ශ්‍රවණය කරන්න. ඒ තුලින් ඔබගේ මානසික තත්ත්වයන් යහපත් අයුරින් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. මෙම අසුබතාවයන් විටින් විට මතුවුණත්
ඔබට සුබ කටයුතු ආරම්භ කළ හැකි. එම සුබ කටයුතු ආරම්භ කිරීමට ජය අංක වශයෙන් අංක 3 සහ අංක 8 හඳුන්වා දෙන්න කැමැතියි. එම දිනවල ඔබ වැඩක් ආරම්භ කරන්න ඔබට එය යහපතක් වේවි. මීට අමතරව කහ සහ නිර්වර්ණ යොදා ගන්න බ්‍රහස්පතින්දා සෙනසුරාදා දිනවල සුබ වැඩ කටයුතු ආරම්භ කරන්න ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව පවතිනවා. රාශි වලල්ලේ 11 වන රාශිය වූ කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන්ගේ ග්‍රහ සිත්තම සලකා බැලීමේදී ඔබට ඊටාම යහපත් බව පෙන්වන්න කරනවා. අවුරුද්ද ඇතිවන්නේ කුම්භ ලග්නයෙන්. නමුත් ඔබ ලග්නේ රාශියේ උච්චම අවස්ථාව පසු කර තව අවුරුදු 2කමාරක් පමණ ඉදිරියට ලග්නේ රාශියේ අවසන් කොටස ගෙවීමට නියමිතව පවතිනවා. එසේ වුවත් ඔබට පෙර වසරට වඩා සාහනදායක වසරක් මේ කාලය තුල බලාපොරොත්තු වෙන්න හැකියාව තිබෙනවා. විශේෂයෙන් ඔබගේ නම දියුණුවන නම ප්‍රචලිත වන කාලයක් බවට පත් වෙනවා. ඔබට සමාජයේ ගරු බුහුමන් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඔබට නොයෙක් උත්සව අවස්ථාවලට ආරාධනා ලැබෙනවා. ඔබගේ පිළිගැනීම වර්ධනය වන කාලයක් බවට පත් වෙනවා. ගෘහ ජීවිතයේ ඊටාම සතුටින් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. විටින් විට සුළු සුළු ප්‍රශ්න ඇති වුවත් ඒවා හොඳින් විසඳා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ගේ දොර වාසනාවක් ඇතිවන කාලයක්. ඒ වගේම විවාහ වීමට සිටින අයට සුබ විවාහ කටයුතු සිදුවන කාලයක් බවට පත් වෙනවා. නව මංගල යෝජනා ලැබෙන කාලයක්. මෙම ලැබෙන මංගල යෝජනා ඉතා සුබ බව පෙන්වන්න කරනවා. ඔබේ තිබූ ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙන කාලයක් බවට පත් වෙනවා. ඒවා විවාහයකින් අවසන් කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා. රැකියාව සම්බන්ධයෙන් විශේෂ දියුණුවක් පෙන්වන්න කරනවා. ඔබට උසස් වීම් පවා ලැබීමට නියමිත කාලයක්. රාජ්‍ය අංශයේ නියුතයට ඊටාම යහපත්. ඔබගේ පවුලේ සියලුම අය වෙනුවෙන් වාසනාව ලංවීම සමග ඔබ ඊටාම සතුටින් ගත කිරීමට උත්සාහවන්ත වෙන කාලයක්. ඔබගේ පවුලේ දියුණුව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන කාලයක් බවට පත් වෙනවා. ඔබගේ රැකියාවත් සමගම ඔබගේ නිවස තුල සුන්දරත්වය එහෙම නැත්නම් අපි කියනවා නිවස තුල සතුට සාමය සහ නිවසට වැඩි වැඩියෙන් බඩු භාණ්ඩ ලබා ගැනීමටත් ඒ වගේම ප්‍රියමනාප පුද්ගලයන් මුණ ගැසීමටත් ගමන් බිමන් යාමටත් ඔබට හැකියාව මේ කාලය තුල උදා වෙනවා. වෙළඳාම් කටයුතු කරන කුම්භ ලග්න හිමියන්ගේ ආදායම දිනෙන් දින වර්ධනය වෙන බව පෙන්වන්න කරනවා. රථ වාහන ලබා ගැනීමේ හැකියාවක්, දීපල ලබා ගැනීමේ හැකියාවක් ඔබට මේ කාලය තුල පවතිනවා. ඔබගේ තැන්පත් ධනය වියදම් වුණත් අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ඒවා ආයෝජනය කර තිබේ නම් ඔබට විශේෂ වාසි අත්කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වයත් යහපත් බව පෙන්වන්න කරනවා. නමුත් පිටින් විට ඔබගේ ශරීරයේ අප්‍රාණික බවක් ඇතිවීමට නියමිතයි. විශේෂයෙන් අමනුෂ්‍ය දෝෂ ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින නිසා ඔබගේ පරිසරය, ඔබගේ නිවස වටාපිටාව, ඔබ සිටින ස්ථාන සහ ඔබගේ ශරීරය ඊටාම පිරිසුදු තබා ගැනීම යහපත් වෙනවා. සුළු සුළු අසනීප තත්ත්වයන් ඇති වුවත් සමස්තයක් ලෙස ඔබගේ සර්ව සෞඛ්‍යය යහපත් බව පෙන්වන්න කරනවා. හැබැයි අෂ්ටම ලග්නේ රාශිකය තාම ගෙවෙන නිසා හදිස්සි අනතුරු ඇතිවීම ඉඩකඩ පවතින නිසා පරිස්සම් වීම යහපත් වෙනවා. මේවා මෙසේ තිබුණත් ඔබ හැකි සෑම විටම අසරණයන්ට පිහිටවන්න, උදේ සවස බුදුන් වඳින්න, බුද්ධ පූජා පවත්වන්න, බෝධි පූජාවලට හැකියාවකින් සම්බන්ධ වන්න. ඒ තුලින් ඔබට යහපතක් උදා වේවි. මෙයා මෙසේ තිබුණත් ඔබට ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කිරීමට අංක 3 සහ අංක 8 දින යොදා ගන්න. සුබ වර්ණ හැටියට කහ, රන්වන් පාට, නිල් පාට යොදා ගැනීම යහපත් වෙනවා. සුබ දවස් හැටියට බ්‍රහස්පතින්දා සෙනසුරාදා දිනවල ඔබගේ සුබ කටයුතු ආරම්භ කරන්න. අනිවාර්යයෙන්ම ඔබට ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව පවතිනවා. රාශි වලල්ලේ අවසාන රාශිය වූ මීන ලග්නය. මීන ලග්න හිමියන්ගේ අවුරුද්ද උදාව සිදුවන දින
තත්කාල කේන්ද්‍රය සලකා බැලීමේදී එම ග්‍රහයන් පිහිටි ආකාරය සලකා බැලීමේදී විශේෂයෙන් ඔබගේ ආර්ථිකයට හානි ඇතිවන බව පෙන්눔 කරනවා. මීන ලග්න හිමියන්ට විටින් විට සිතට දුක දැනෙන කාලයක් බවට පත් වෙනවා. මේට මූලික හේතුව වන්නේ ඔබගේ ආර්ථික තත්ත්වය පහතට යෑමයි. නමුත් ඔබ වේදම් කිරීමේදී ඊටාම පරිස්සම් වීමෙන් ඔබට එම හානියන් වළක්වා ගැනීමට හැකියාව පවතිනවා. ඔබට තිබූ වරප්‍රසාද අහිමි යන කාලයක් බවට පත් වෙනවා. ඔබ ළඟ සිටි හිතවතුන් පවා දුරස්වන බවක් පෙන්눔 කරනවා. ඒ වගේම ඔබට දුර බැහැර ගමන් යෙදෙන කාලයක් බවට පත් වෙනවා. නමුත් ඔබ වෙහෙස මහන්සි නොබලම ගමන් වලට යොමු වන නිසා ඔබට ශරීරයට පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන නිසා දුරදිග බලා එම කටයුතු වල නිරත වීම යහපත් වෙනවා. ගෘහ ජීවිතයේ තුල විවිධ ගැටලු මතුවන කාලයක්, විශේෂයෙන් අඹසැමියන් අතර ප්‍රශ්න මතුවන කාලයක් නිසා ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වෙනවා. කුමන හෝ කරුණක් නිසා වාද වේද ඇති වී වැඩ කටයුතු අඩාල වීමට හේතු කාරණා ඇති වෙනවා. එබැවින් දරුවන් සමග කටයුතු කිරීමේදී, පවුලේ උදවිය සමග කටයුතු කිරීමේදී, ඥාතීන් සමග කටයුතු කිරීමේදී, මිතුරුමියන් සමග කටයුතු කිරීමේදී, වචන භාවිතයේදී පරිස්සම් වීම යහපත් වෙනවා. සමහර විට විවාහයට පවා බාධා ගෙන දෙන කාලයක් බවට පත් වෙනවා. දික්කාසාද වලට පවා යොමු වීමට ඉඩකඩ ලැබෙන කාලයක්. ඒක නිසා ඊටාම පරිස්සමෙන් ඔබ විවාහ ජීවිතයේ තුල, ගෘහ ජීවිතයේ තුල කටයුතු කිරීම යහපත් වෙනවා. ප්‍රේම සම්බන්ධතා පවත්වන මීන ලග්න හිමියන්ගේ එම සම්බන්ධතාවයන් බිඳ වැටීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. විවාහ වීමට ගිවිසුම් ගෙන තිබුණත් හදිස්සියේ විවාහ ඒම ගිවිසුම් අවලංගු වී විවාහයන් ලිදරා යාමටත් හැකියාව පවතිනවා. එබැවින් දූරදර්ශීව කටයුතු කිරීම යහපත් වෙනවා. තව එක දෙයක් මතක් කළ යුතුයි. මීන ලග්න හිමියන්ට ලග්නේ රාෂ්ට්‍ර කපලේ උච්චම අවස්ථාවට මෙම පහුගිය මාර්තු 29 වනදා සිට පැමිණියා. ඉතින් මේ වසර දෙකමාරක කාලය ශනීගෙන් පීඩාවන් ඇති වෙන නිසා ඔබ අනිවාර්යයෙන්ම ශාන්ති කර්ම වලට යොමු වී ඔබගේ ජීවිතය යහපත් අයුරින් ගත කිරීමට උත්සාහවන්ත විය යුතුයි. නමුත් මේ අවුරුද්ද උදාව සමග මේ පිහිටා ඇති ග්‍රහසිත්තම දෙස බැලීමේදී විටින් විට ඔබට සුබදායක තත්ත්වයන් ඇතිවන බව පෙන්눔 කරනවා. ආදායම් තත්ත්වය ඉහළ යාමක් පෙන්눔 කරනවා. අන්සතු වස්තුන් ලැබීමේ ප්‍රවණතාවයකුත් පවතින නිසා ඔබට වසරේ සෑම විටම දුකින් සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. විටින් විට සතුටුදායක තත්ත්වයන් උදා වන බව පෙන්눔 කරනවා. රැකියාවන් කරන මීන ලග්න හිමියන්ට වසරේ මැද භාගයෙන් පසු රැකියාවේ දියුණුවක් පෙන්눔 කරනවා. නව ආයෝජනවලට යොමු වීමට උත්සාහවන්ත වන කාලයක්. ඉතින් ඒවා හොඳින් විමසා බලා කටයුතු කිරීම යහපත් වෙනවා. විදේශ ගමන් අපේක්ෂාවෙන් සිටින අයටත් මෙම මැයි මාසයේ 18න් පසු උනන්දු වන්න ඒ සඳහා ඔබට අවස්ථාවන් ලැබීමේ ඉඩකඩ තිබෙන නිසාත් ඒ වගේම ඔබ වංචාවට අසු වීමේ ප්‍රවණතාවයක් තිබෙන නිසාත් එම කටයුතු වලදී දේවතාවක් සිතා කටයුතු කිරීම යහපත් වෙනවා. සෞඛ්‍ය තත්ත්වයේ යම් පිරිහීමක් පෙන්눔 කරනවා. විශේෂයෙන් හිස ආශ්‍රිත රෝග, ස්නායු සම්බන්ධයෙන් ඇතිවන රෝග, ලිංගාශ්‍රිත රෝග වලින් පීඩා විඳින්නට සිදුවන නිසා බොහෝ කටයුතු වලදී ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඔබට යහපත් වෙනවා. ඒ වගේම හදිස්සි අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින නිසා ගමන් බිමන් යෑමේදී අනතුරුකාරී දේවල් වලට යොමු වීමේදී ගංගා මුහුදු ආශ්‍රිතව ගමන් කිරීමේදී පරිස්සම් වීම යහපත් වෙනවා. ඒ වගේම රියදුරු පදවන මීන ලග්න හිමියන් වෙනදාට වඩා පරිස්සමෙන් එම කටයුතු වල නියැලීම යහපත් වෙනවා. මෙම තත්ත්වයන් අවම කර ගැනීමට ඔබ දින 21ක බෝධි පූජාවක් තබන්න, විෂ්ණු දෙවියන්ට වසර 5කට බාරවන්න,
ඒ වගේම ඔබට හැකි නම් සුදුසු අයෙකු ලවා සෙත් කවි කියවා ආශිර්වාදය ලබා ගන්න මෙම අසුබතාවයන් මගහර ගැනීමට හැකියාව පවතිනවා. එය කෙසේ තිබුණත් ඔබගේ ජය අංක හැටියට අංක 9 සහ අංක 3 හඳුන්වා දෙන්නට කැමැති. ඔබ කරන ඕනෑම කටයුත්තකදී මෙම දින යොදා ගන්න ඒ ඔබට යහපතක් වේවි. ඒ වගේම ඔබට වර්ණයන් හැටියට රතු කහ රන්වන් වර්ණ යොදා ගැනීම යහපත් වෙනවා. සුබ දවස හැටියට අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා හඳුන්වා දෙන්න කැමැති. එම දවස්වල ඔබේ සුබ කටයුතු ආරම්භ කරන්න ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ ජීවිතය වාසනාවන්ත කර ගැනීමට හැකියාව පවතිනවා. මෙම වසරේ අප්‍රේල් 14 වනදා උදා වන්නා වූ සිංහල අලුත් අවුරුද්දේ ලග්න පලාඵල ඔබ හමුවට ගෙනාවා. මෙහිදී මා එක දෙයක් මතක් කරන්න කැමතියි. මෙම ලග්න පලාඵල මා ඉදිරිපත් කළේ එදිනට උදා වූ කුම්භ ලග්නයේ සමග ඇතිවන්නා වූ ග්‍රහ සිත්තමට අනුවයි. නමුත් ඔබ එක දෙයක් මතක තබා ගත යුතුයි. මෙම ප්‍රතිඵලවල යම් යම් වෙනස් වීම් සිදුවන්නේ ඔබට තිබෙන උපන් කේන්ද්‍රයේ ග්‍රහචාරය අනුව. ඒක විශේෂයෙන් ජ්‍යොතිෂ මහත්යෙකු ලවා පරීක්ෂා කර ගැනීමෙන් ඔබගේ තිබෙන අපල දුබලතාවයන් හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම යොදා ගැනීමට හැකියාව පවතිනවා. එතකොට අපි මෙවැනි පොදු ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීමෙන් 100%ක්ම මෙම ප්‍රතිඵල ඔබට ලැබෙන්නේ නැහැ. 80%ක 70ක වගේ ප්‍රමාණයක් තමයි ඔබට මෙම ප්‍රතිඵල වලින් ලැබෙන්නේ. නමුත් සමහර ප්‍රතිඵල ඔබට නොලැබී යාමටත් හැකියාව පවතිනවා. එය ඔබගේ චන්ද්‍රය පිහිටි ස්ථානයත් සුබ ග්‍රහයන් වන ගුරු සිකුරු පිහිටි ස්ථානයත් සමග ශනි උපන් කේන්ද්‍රයේ සිටින ස්ථානයත් අනුව බොහෝ වෙනස්කම් සිදුවීමේ හැකියාව පවතිනවා. නමුත් 80%ක වගේ ප්‍රමාණයක් මෙම ප්‍රතිඵල භුක්ති විඳීමට ඔබට මෙම වසරේදී හැකියාව පවතිනවා. ඒක නිසා ඔබ හැකි සෑම විටම ශාන්ති කර්ම වලට යොමු වෙමින් අපල තිබුණත් නැතත් දැහැමිව ජීවිතය ගත කරමින් ඉදිරි කාලය ගත කරන්න කොයි දේ කරත් ඔබට යහපතක් උදා වේවි. හැමතිස්සෙම සුබවාදීව සිතන්න. අපලයයි කියවූ සැනින් ඒවා ඍණ සිතුවිලි ඇති නොකරගෙන ඒවා සඳහා ධන සිතුවිලි ඇති කරගන්න අපලය වලට කළ යුතු එකම පිළියම වන්නේ ඔබ සුබවාදී ලෙස සිතා සුබ කටයුතු වල නිරත වීමයි, දැහැමිව ජීවත් වීමයි. සබා දහමෙන්ම ඔබව ඒ තුලින් ආරක්ෂා වෙනවා. ඉතින් මෙම සිංහල අවුරුද්ද උදාව ඔබ සැමට සුබදායක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදීත් මෙවැනි වීඩියෝවක් තුළින් විශ්වයේ සිදුවන විශේෂ ග්‍රහමාරුන් එකතු කරගෙන ඒවා ඇතිවන්නා වූ දුබල සුභාසුභතාවයන් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ ජීවිතය යහපත් තත්ත්වයකට ගෙනීමට අපි උත්සාහ කරන්න අපිට අවශ්‍ය නිසා. ඒක නිසා මෙම වීඩියෝ නරඹා ඔබට ඇතිවන්නා වූ තත්ත්වයන් සොයා බලා සුභවාදී ලෙස ජීවිතේ හැඩගස්වාගෙන ඉදිරිය යාමට වග බලා ගන්න. එහෙනම් මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සුබදායක සිංහල අලුත් අවුරුද්දක් වේවා ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් අද දින සමුගන්නවා. මෙවැනි වීඩියෝකින් ඉදිරියේදී හමු වීමේ බලාපොරොත්තු වෙන. එසේනම් ලංකාවාසී ඔබ සැමටත් ලෝකවාසී ඔබ සැමටත් සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් ඔබගේ අනාගතයට සියලුම සුබදායක දේවල් එක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට සියලු ඔබගේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් තරුණයන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මා අද දින ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ නව වසරක් වේවා.